මේ ලෝකේ මොන හරි හැකියාවකින් ශිල්පයකින් තමයි ආයුධ කියන එක නිපදවන්නේ. නමුත් ඒ ආයුධ වලින්ම තමයි මිනිස්සු ඝාතනය කරන්නේ. දැන් අර න්‍යෂ්ටික අවිගෙන න්‍යෂ්ටික අවිය අත්දහ බැලින් සහ න්‍යෂ්ටික අවිගෙන ඒ ලෝකේ බලය පෙන්වන්න හරියට කතා කරනවා මිනිස්සු. වර්ණනා කරනවා. නමුත් ඒකෙන් නේද ලෝකෙට බය තැති ගැනීම උපදින්නේ. ඒ අත්හදා බලන වාරයක් පාසා ඊළඟට ඊට සම්බන්ධව ඒකට ප්‍රශංසා කරන වාරයක් පාසා කී කෝටියකට පව් රැස් වෙනවද? මේ ලෝකේ අපි අනිත් අයට දෙන්නේ මොකද්ද? දීපු දේම අපිට ලැබෙනවා. ඇත්තට මේ ලෝකෙටම එකවර බය තැති ගැනීම ආවා කියන්නේ මේ ලෝකේ සෑම සත්වෙම සංසාරේ අනිත් අයට බය තැතින් ගැනීම දුන්න කර්මය එකතැන විපාක දෙනවා. ඉතින් ඒ නිසා අවියායුධ නිපදවලා මිනිස්සු ශිල්පී වැරදි විදිහට පාවිච්චි කරනවා. ඊළඟට විශේෂ දේවල් තමයි ලංකාවේ සහ නොයෙක් තැන්වල ඇති යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයේ වැරදි විදිහට පාවිච්චි කරනවා. අත්හදා බලන්න පාවිච්චි කරනවා. භූමි පාළු දාලා ඒ පැත්තේ මිනිස්සුන්ට ඉන්න බැරි වෙන්න කරනවා. සාමාන්‍යයෙන් නිවසක් දන් දුන්නා කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් නිවසක් දන් දුන්නා කියන්නේ බුදුරජාන් වහන්සේ වදාලා සියල්ල දන් දුන්නා කියලා. භූමි පාළුවක් හරි ගේ පාළුවක් හරි දාලා මේ මිනිසුන්ට ගෙදර ඉන්න බැරි කළා කියලා කියන්නේ සියල්ල ගියක ඉන්න සලස්වනවා කියන්නේ සියල්ල දුන්න පින Taman රැස් වෙනවා නම් ඒ කෙනෙකුට ගෙදර ඉන්න බැරි තත්වයක් යంత్ర මන්ත්‍ර වලින් සැලසුවොත් එහෙම සංසාරේ සියල්ල නැති වෙන කර්මයක් සකස් වෙනවා. සියල්ල නැති වෙන කර්මයක් සකස් වෙනවා. ඒ නිසා අතිශයින් භයානකයි. සාමාන්‍ය යంత్ర මන්ත්‍ර කරන ඒ වගේ දේවල් අත්දා බලන ඒකෙන් මිනිසයාට අයහපත පිණිස කටයුතු කරන අයිට වෙනම නිරේවල් වෙනම പ്രേත ලෝක වෙනම විපාක තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ප්‍රේතියක් දැකලා තියෙනවා. මේ ඒ ප්‍රේතිය සම්පූර්ණයෙන්ම එක එක කෘමි සත්තු ගිජු ලිහිනියෝ කොට සම්පූර්ණ මස් වැදැල්ලක් වගේ ප්‍රේතිය කනවා. ඊළඟ කටෙන් පණුව වැක්කිරෙනවා. ඇස් වලින් පණුව වැක්කිරෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই රජගහ නුවර හිටපු යක්දිස්සියක් කියලා. ඉතින් ඒ කර්ම විපාක දෙන විදිහ. ඉතින් අපි මිනිස්යාට තමන් ඉගෙන ගත්ත දේ මිනිස්යාට යහපතක් කළොත් ඒ යහපතම තමන්ට පිහිට පිණිසෙනවා. මොකද මේ නපුරු හිතෙන් කරපු දේ බලවත්ව යාට විපාක දෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් චක්කුපාල තෙරුන් වහන්සේගේ ඇස් අඳ වුණා. ඒකට ඇස් අඳ වීමට හේතුව කලින් ජීවිතේ වෛද්‍යවරයෙක් වෙලා ඉඳලා ඒක ස්ත්‍රියක් ගැන ඇතිවෙච්ච අමනාපයෙන් ඇය බෙහෙතක් දීලා ඇයගේ ඇස් අඳ කළා. ඒ හේතුව සාධාරණ හේතුව. මොකද ඇස් පෙනෙද්දිම ඒ ලෙඩා කිව්වා මට ඇස් පේන්නේ නැහැ කියලා බොරු කළා. හිටපන් උඹට කියලා පේන්නේ නැතු වෙන්නම දුන්නා බෙහෙත. සාමාන්‍ය සාධාරණයි වගේ පේනවනේ. නමුත් එයා මේ වෙනකොට කී දෙනෙක්ගේ සනීප කරලා ඇතිද? නමුත් අරහත්ත්වයට පත් වෙන වෙලාවේ ඇස් අඳ වුණානේ අර එක සිදුවීම මුල් කරගෙන. ඒ නිසා තමන් ඉගෙනගත්ත ශිල්පයෙන් තමන්ගේ ඥාණයෙන් මිනිස්සෙකුට අයහපතක් කළොත් ඒ අයහපත පෙරලා තමන් දෙනවා භයානක විදිහට.